Hey, today is special one. Hey. Huh? Cheers. මම උඹලා එක්ක සෑහෙන කාලෙක ඉඳන් සෙට් වෙන්න හිටියේ. උඹලගේ බොක්ක හොඳයි. ඒ හින්දා තමයි මම අද මේ බෝතල ගෙනාවේ. ටොප් බඩුවක්. ඒ කියන්නේ බා. ලංකාවේ බෝතලයක් තියාගෙන මෙහෙම ගවුවා මේ අතල් එක නෑ බා. නෑ. ඔය වෙන එකක් තියෙන එක. කොහෙද බා රට? ස්කොට්ලන්ඩ්. යුරෝප් පැත්තේ කියන්නේ නේ. මං හිතන්නේ ඔයා මට පළවෙනි වැඩේ දුන්නා ඩුබායි වල ඉද්දි නේද? ඒ කියන්නේ මෙයා ඩුබායි ඉද්දිද? මෙයා ඩුබායි ඉද්දි. මම කොහෙද බා ඩුබායි යන්නේ? කියන්නේ උඹලා දෙන සෑහෙන කාලයක් දන්නවනේ ඉතින්නේ. ඔව් මං හිතන්නේ දැන් අවුරුදු එකමාරක් දෙකක් කිට්ටුවන්නේ. නේ දෙකකට කිට්ටු යෝ. දෙකකට කිට්ටු. දෙකක් විතර වගේ නේද? ඒ වුණාට බොසා දැන් මේ වගේ අපි සෙට් වෙන පළවෙනි දවස් අද මේ දාගන්න ඔෂොට් එක දාමු නේද? දාමුද? දාගන්න හිතන්න. නෑ දාගන්න. එහෙම අවුලක් නෑ. අවුල මොන අවුලද? ඉස්ලෑනි වල කෝ මේ තියෙනවා ෂොට් එක තියෙනවා. දාගන්නකො. හිත හොද නැත්තම් මේ වගේ බෝතලයක් උස්සන් එයිද මෙතෙන්ට අපිත් එක්ක ගහන්න. ඔයාගේ වැඩ ටිකක් ආවේ නැහැ මේ දවස් ටිකේ මට. නෑ ඉස්සරහට එන්න තියෙනවා. ඒ ටිකත් එම පොඩ්ඩක් අතරමැද බ්‍රේක් කරලා තියෙන්නේ. බොන්නකෝ. බොම්. බොන්නේ නෑනේ වා. ටිකට් පටන් ගන්න. හැබැයි මේ බෝතලේ ඉවර වෙද්දී අපි තුන් දෙනාම නොකවුට්. මට මූසෙට් නෝ කොහොමද කියලා දන්නවද? අස්තර කතාවේ. යන්නේ නමන් නැතු හිටියේ මට. අයියර විස්තරේ කිව්වා මෙහා මෙහෙම අයියේ යන්න දණක් නැහැ මොකද්ද බෝඩමක් වල දෙන්න කියලා. මම මූව දකිද්දි මූ ලොකු කොටු බෑග් එකක් පිටේ එල්ලගෙන පාරක් අයින ඉන්නවා. ඉතින් කිසි දෙයකට බයන්න බෑ මල්ලි. මගේ තන තියෙන වරේ යන්න. දවස් 3-4ක් ඉඳපන් කියලා බොඩමක් හොයාගන්නකම්. දවස් 3-4ක් ඉන්න කියලා කිව්වේ. පොර තියාගත්තා. දැන් අර පන්නි පිටියේ ඉඳන් මචං මෙතෙන්ට එනකම්ම ඕන එකෙක් ඔළුව දාන්න විතරයි ඕනේ වෙල්ලක ඉන්න ගම. මොනවද ඕනේ ඕන එකක් මෙතෙන්ට ගෙන්නන්න පුළුවන් ඈ. ලොකුකම් කියවනව නෙමෙයි. මන් දන්නා උඹලගේ හිත හොඳයි. කෙනෙක් මං බලත් එක්ක ඉන්නේ මේ වඩක් දියන්කෝ. උඹලා CCTV එකම ගාගෙන ඉන්නේ ඈ. වැඩ නැහැ වුණා. සිරාවට මූණේ අය කරේ. දැන් වැඩි වෙන්නේ කච්චලා තියෙන්නේ නේ. මට උළු මොකද්ද කරන්න යන්නේ රට බෝතලුයි ඈ කොල්ලොන්ට සතුට ගෙනාවේ සතුටද මේ මං හිට ආයෙ දුවන්න ඕනේ සුද දාලා එමු කොල්ලෝනේ මේ මට නම් එපා ඈ දැන් ගවුවොත් නම් ට්‍රැක් පායනවා අනිවාර්යෙන් ඔය ඉතින් ගහලා බය වෙන්න එපා ගහලා වැටෙන්න ඕනේ වුණොත් උඹලා වැටියා අම්බෝ කැරන් කරලා කියනවා පැය 3ක් යන්න කලින් කොල්ල දුන් දෙනාම බීම ඒකට මං එපා කිව්වේ මේ ගන්න එපා මේ ගහන්න අනේ එපා අපි ඔක්කොම බොනවනේ දැන් ගැහුවා එකක් ගන්න අන්න වැටේනේ මාව ඉතින් දැන් මං කිව්වනේ සින්දුවක් දාන්න නෑ මම ෂොට් එක දාන්න මං අවුලක ඉන්නේ සින්දුවක් කියමු අරවර අපිට පුළුවන්නේ කිව්වට මට දෙන්න එපා කියලා අයියෝ
බෙක්කෙන්න එපා බොසා. දැන් මේ විදිහට ගෙනල්ලා තියෙන මේ උත්තර වේද තියෙනවා මම්මූට නේද? ගෙනාවනේ මන් දැන්. මා ළඟට මාළගවලන් වෙලා හිඳින්න නිහඬ නුවන් පියා මා සීතාවෝ සැතපෙන නින්දේ නූපුර වූ යුවතී පාසුල කිල්ලේ අද නම් අවදී නුවේ තවලං වෙලා හිඳින්න නිහඬ සීතාවෝ සැතපෙන නින්දේ නූපුර දෝබී ගන්නකෝ යා කුසුම් කැකුල නිතනාතුරා අම්මෝ නියමයි. ආදරය කියන්නේ මාර දෙයක් මචං. ඇයි කියහන්කෝ ඒක මට එහෙම කරේ කියලා? අයියෝ මේ කෙල්ලෝ මෙතනට අදාළ නෑ බං අර අදාළයි. නෑ අදාළයි මම. නෑ බං මේ කෙල්ලෝ ඉන්නවා යනවා ඒක ලෝකේ ස්වභාවය මචං. හරි ඒකින්ද කෙල්ලෝ මෙතනට අදාළ නෑ. ඔබ දන්නවද මනුස්සයෙක්ට ආදරය කියන එක ඕනේ බං. ආදරේ බා මේ චාමර මං ඒකට මොනවද I don't agree with you මචං this moment. මම මූ කියන එකට එකගයි මචං. කෙල්ලෝ මේ ඉන්නවා මේ යනවා මචං. අර මචං කතාවකටත් කියන්නේ සල්ලි සබන් පෙන කෙල්ලෝ අයිස් කැට කියලා කියන්නේ. කෙල්ලෝ කියන්නේ බං කරු කරන්න ඕනේ බං. ඇයි බං? ෂොට් එක ගහ. ෂොට් එක දාගන්නකෝ. මං ගහලා දෙන්නම් උඹට තව එකක් දාගන්න. නෑ මේ මෙතන අඬන්න කරන්න ලෑස්ති වෙන්න එපා. හරි. හේර අයියා දෙන්නේ උඹට ෂොට් එක. මං කියන එක පොඩ්ඩක් අහනකෝ. මං කියන එක අහනකෝ. මේ හේර එහෙම කවුරුත් දුකින් ඉන්නවට කැමති එකෙන් නෙමෙයි මචං මම. උඹ දුකින්ද නිදාගෙන ඉන්නව. මං ඒකට ගහනවා ෂොට් එකක් අම්මුයි. දාගන්න මල්ලි. මං ඒකට බොනවා සිගරට් එකක්. ගන්න මල්ලි. තනියෙන්.